ආයුබෝවන් දකුණු ලක උණුසුම් පුවත් සොයා යන මාගම්පුර තෙවණි ඇස ටොක් විත් ගාල්ලගේ ආයුබෝවන් දකුණු ලක උණුසුම් පුවත් සොයා යන මාගම්පුර තෙවණි ඇස ටොක් විත් ගාල්ලගේ අද දවසේ අපි කතා කරන්නේ සුවිශේෂී මාතෘකාවක් ගැන. ඒ තමයි පසුගිය දවසේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උතුරට ගිහිල්ලා විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ තමයි උතුරට වැඩියෙන් ආදරෙයිලු. උතුරේ ජනතාවට තමයිලු ගොඩක් තුවාල වුණේ. ඒ නිසා උතුරට ගොඩක් ආදරෙයිලු. විමල් රත්නායක මන්ත්‍රීවරයා කියන්නේ. අපි එතුමගෙන් අහනවා එතකොට බෙරටේ රණවිරුවන් 28703ක් ඝාතනය කිරීමේ තුවාලය පුංචිද? වගේම 60000කට වැඩි රණවිරුවන් අර්ධහා පූර්ණකාලීනව ආබාධිත කිරීමේ තුවාලය පුංචිද? යුද්ධෙන් නැති වූ තුවාල උතුරේ වේවා දකුණේ වේවා සීමා මායිම් දාලා වර්ගීකරණය කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක හරිම ලේච්චයි. ඒක හරිම නින්දිතයි. රණවිරුවන් සොල්දාදුවන් වෙච්ච රටක ත්‍රස්තවාදීන් සටන්කරුවන් වෙච්ච රටක මේ වගේ තුප්පහි කුපාඩි දේශපාලඥයන්ගෙන් සමාජ සාධාරණත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? කරුණා කරලා මේ උතුර සහ දකුණ කියන වර්ගවාදී බෙදීම තමන්ගේ තුප්පහේ කුපාඩි දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. ඔය වචන ඇතුලේ තියෙන්නෙම බෙදීම. කරුණා කරලා සාපලත් යුද්ධයක මිනිස්සුන්ගේ වේදනාවේ කඳුළු සහ හැඟීම් අඩු වැඩි වශයෙන් බෙදා වෙන් කරන තුප්පහි කුපාඩි දේශපාලනය අනේ වැඳලා කියන්නම් දැන්වත් නතර කරන්න. ඩොලර් ටිකට ඡන්ද ටිකට මිනිස්සුන්ගේ හැඟීම් සහ සංවේදීතාවය මතින් දේශපාලනය කරන තුප්පහි කුපාඩි දේශපාලන සංස්කෘතිය අනේ දැන්වත් නතර කරන්න. යුද්ධයක භෞතික පාඩුව සහ මිනිස්සු ආධ්‍යාත්මික විඳවන වේදනාව භූගෝලීය සීමා මායිම් මත වර්ගීකරණය කරන්න එපා. ඒක හරි ම්ලේච්ඡයි. ඒක හරි ගෝත්‍රිකයි. විමල් රත්නායක මැතිතුමනි අපි ඔබතුමන්ට කියනවා මේ රටේ මිනිස්සු අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාව විශ්වාස කරලා වගේම වර්තමාන ආණ්ඩුව කරන ඔබව විශ්වාස කරලා ඔබට ඡන්දෙ දුන්නේ. අනේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්න. ඔබේ සුඛ විහරණය පැත්තකින් තියන්න. මිනිස්සු ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ මිනිස්සුන්ගේ හැඟීම් වලට වටිනාකමක් දෙන්න. මිනිස්සු විශ්වාස කරේ අහිංසක මිනිස්සු විශ්වාස කරේ ඔබව. කරුණා කරලා සාපලත් යුද්ධයක මිනිස්සුන්ගේ වේදනාවේ කඳුළු සහ හැඟීම් අඩු වැඩි වශයෙන් බෙදා වෙන් කරන තුප්පහි කුපාඩි දේශපාලනය අනේ වැඳලා කියන්නම් දැන්වත් නතර කරන්න.